समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस् सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ද්වේමේ භික්ඛවේ අන්තා පප්පජිතේන නසේවිතම්මා යෝ චායං කාමෝ කාමසුකල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ කෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ यो चायं अत्त किल मतानुयोगो दुःखो हीनो गम्मो पोतुज्जनिको अनरियो अनत्त संहितोति श्री लंकावी जनपदी හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සිරන්ති රාජපක්ෂ මැතිණිය ආදරණීය වැඩිමහල් පොතලුවා අම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දරුණාමල් රාජපක්ෂ මැතිතුමා ඒ වගේම එතුමා වටා එදා මෙදා තුරාවට දුකේදී සැපේදී කල්යාණ මිත්‍රයන්සේ සිටින ආදරණීය ජනතාව ඇතුළු කාර්මික පින්වත්නි අද මම බෙහෙවින්ම මගේ ජීවිතයේ සන්තෝෂයටපත් වෙලා අපේ ජනාධිපතිතුමා ඉදිරියේ මගේ ජීවිතයේ පැවිදි වුණු දවසේ ඉඳලා මේ මොහොත දක්වා මම හිතනවා මෙච්චර ශ්‍රේෂ්ඨ නායකයෙකු ඉදිරියේ තබාගෙන ධර්ම දේශනාවක් කරන පළමු අවස්ථාව. ඉතින් අපි බොහොම ආශාවෙන් හිටියා එදා අපේ ජනාධිපතිතුමාගේ මන්දිරයට ගිහිල්ලා බණ කියන්න. නමුත් ඉදිරියේදී අපිට මේ අවස්ථාව දෙවුණා. එතුමා අපිට මතක් කළා ඉදිරියේදී හාමුදුරනේ ඔබ වහන්සේලා අලේගහ මන්දිරයට වඩම්මනවා කියලා. එදා මතක් කළා මට. නමුත් අපි මෙතුමා එදා දැක්කේ එදා යුද්ධය දිනලා ඒ තොරතුරු ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ඇහෙනකොට අභීත නායකයෙක් අපිට බිහි වෙලා ඉන්නවා කියලා අපේ මේ ශරීරයේ තියෙන රෝම කූප ඇත්තටම වෙනස් වුණා. ඒ වෙලාවේ පුදුම හැඟීමක් මුළු කයටම ගතටම දැනුණා. ඒ අවස්ථාව මට නිකන් සිහිපත් වුණා මේ මොහොත. මොකද හේතුව මෙතුමාගෙන් තොරව නායකයෙක් ලංකාවේ ඉන්නවද කියන තරම් අපිට ලොකු ගැටලු සහගත තත්ත්වයන්ට අපේ මනසපත් වුණා. ඒක අපි හිතලා මතලා ඇති කරගත්තු දෙයක් නෙවෙයි කෘතිමව අපිට හදවතින් මෙහිම ඇති වුණා. 30 වසරක් යුද්ධයෙන් වැටකාපු අපේ අහිංසක ජනතාව වෙනුවෙන් බිහි වුණු අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳව සිහිපත් කරද්දී අපිට මතක් වෙන්නේ එදා අතීතයේ අපේ ලක් දෙරණ බේරගන්න එක්සෙස් කරපු රජවරු කොච්චරනම්
වෙහෙසක් ගන්නට ඇද්ද කොච්චරනම් අදිස්ථානයක් කැපවීමක් කරන්නට ඇද්ද කියන බව. ඒ වටා ජනතාව එකතු කරන්නට මෙතුමා සමත් වුණා. මෙතුමාට පුදුම ආදරයක් ලක්වැසි ජනතාව තියෙනවා. ඒක අදටත් හෙටත් ආපහු අනාගතේ කවදත් නොමැකෙන ශ්‍රී නාමයක්. ඒ බව මේ වෙලාවේ සිහිපත් නොකළොත් මේ ධර්ම දේශනාවේදී මම අඩුවක් කළා කියලා මට දැනෙනවා. ඒ නිසා අපේ ඒ උත්තරීතර නායකයා ඉදිරියේ මේ වගේ ධර්ම දේශනාවක් පැවැත්වීම පිළිබඳව නැවතත් මගේ සතුට ප්‍රකාශ කරමින් අපි බුදුබණ වෙත යොමු වෙමු. මේ ලෝකයේ පින්නතුනි පහළ වුණු ශ්‍රේෂ්ඨතම නායකයා පිළිබඳව කතා කරොත් ඒ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තරම් මේ විශ්වය තුළ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයෙක් තවත් මේ ලෝකයේ ඇති නැහැ. මොකද හේතුව අපි හැම කෙනාටම මාර්ගයක් තියෙනවා. මේ හැම කෙනාම කිසියම් මාර්ගයක ගමන් කරනවා. හැබැයි ස්වභාව ධර්මයක් එක්ක අපි යන ගමන් මගේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ. ඉපදෙනවා. වයසට යනවා. ලෙඩ වෙනවා. මේ යනවා කියන සංකල්ප හතරත් එක්ක තමයි බණ කියන මම අපේ ජනාධිපතිතුමා ඇතුළු අපි හැමෝම ඉන්නේ. හැබැයි ඒ ජීවත් වෙන කාලය තුළ පින්නතුනේ අපි යන ගමන් මඟ ඉපදිලා මිය යෑම නෑ. ඉපදිලා මිය යෑම කියන්නේ පුජ්‍යලයේ ජීවිතයේ සම්පූර්ණ වීමට අවශ්‍ය කාරණාවක් නෙවෙයි. මේ ලෝකෙ කොච්චරනම් මිනිස්සු ඉපදිලා මිය යනවා. නමුත් හැබැයි ඒ නමක්වත් මේ ලෝකේ පවතින්නේ නැහැ. හැබැයි අපි ඇහුවොත් එම දුටුගැමුණු රජතුමාගෙන්, අනගාരിക ධර්මපාලතුමාගෙන්, ඒ වගේම ශ්‍රේෂ්ඨ නරේන්ද්‍රයන් පිළිබඳ මේ ඉතිහාසගත තොරතුරු වල සටහන් වෙනවා. ඉතින් ලංකාවේ කී දෙනාගේද නම පවතින? ලංකාවේ කී දෙනාගේද නම පවතින? අපිට එහෙම ගණන් කරලා කියන්න පුළුවන් ප්‍රමාණයක විතරයි නම පවතින. මැරෙන ඔක්කොගේම නම පවතින්නේ නැහැ. බුදුහාමුදුරුවෝගේ නම පවතිනවා. ලෝකේ කොතන ගියත් බුදුරජාණන් වහන්සේගේ නම පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ නම මේ ලෝකේ විනාශ වෙනකම්ම පවතිනවා. මේ ලෝකේ විනාශ වෙන කාලෙම මේ පෘථිවි පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම විනාශ වෙන බව සප්ත සූර්යෝද්ගම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දක්වනවා. බුදුහාමුදුරුවෝ දක්වනවා මේ අහසවත් පොළොවවත් උහුලන්නේ නැති තරමට මිනිස්සු තිරස්චාන ක්‍රියාවන්ට යොමු වුණු දවසක මේ ලෝකය විනාශ වෙනවා කියන කාරණය. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ ඇතිවීම ගැන කියලා තියෙනවා. මේ ලෝකයේ නැතිවීම පිළිබඳව දේශනා කරලා තිබෙනවා. ඒ එකක්වත් නෙවෙයි අපිට වැදගත්. අපි යන මාර්ගය හරිද වැරදිද කියන එක පිළිබඳව තේරුම් ගන්න. ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දක්වනවා පුජ්‍යලයේ ජීවිතය වෙනස් අතකට හැරෙන්න බලපන්නේ බාහිර සමාජය කියන්නේ. අර ඔක්කාක කියන රජතුමාගේ රාජ්‍ය පිරිහුණා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දක්වනවා රජතුමනි ඔබතුමාගේ මේ රාජ්‍ය පිරිහෙන්න බලපාපු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි නොවිමසා කටයුතු කිරීම. සමහර වෙලාවට අපේ ජනාධිපතිතුමාට සමහර අය ඇවිල්ලා කියන්නේ ඇති ජනාධිපතිතුමනි අපේ පැත්තේ නම් සියලුම කටයුතු කාර්ය ඔක්කොම අපි කරලා තියෙන්නේ මිනිස්සුත් ඔක්කොම ඔබතුමාත් එක්ක ඉන්නවා කිසිම ගැටලුවක් නැහැ කියලා ඔහොම වෙන්නේ එක එක පුජ්‍යලියෝ කියන්නේ පුරසාරම් දොඩන්නේ. හැබැයි ඒ කියාවුවා අපි 100%ක්ම විශ්වාස කරන්න පුළුවන් ඒව නෙවෙයි. ඒ නිසා තමයි මේ රජතුමාට බුදුහාමුදුරුවෝ මතක් කළේ එක එක පුජ්‍යලියෝ යම් දේවල් ලැබෙන්න කතා කරාට කිව්වද විමසන්න නැතුව පිළිගන්නට එපා කියලා. නොවිමසා කටයුතු කිරීම කියන එක බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කළා. ඒ වගේම අනිත් එක තමයි මේ සමාජයේ මිනිසුන්ගේ ජීවන රටාව අපේ ජනාධිපතිතුමා පොහොර මිල ගොඩක්ම අඩු කරනවා. මේක අඩු කරලා දුන්නේ කුසිකර්මාන්තයේ නගා සිටුවා. ඒක කොච්චර සාර්ථකද කියනවනම් ලංකාවේ මිනිස්සු නිකන් හිටියේම නැහැ. නිකන් ওই රස්තියා දුගාන මිනිස්සු මෙතුමා කියලා අඩු. හොරු අඩු වුණා. මංගොල්ලකාරයෝ අඩු වුණා. ඉස්සර හොරු මංගොල්ලකාරයෝ පාරකට බහලා යන්නේ. දැන් මේ
පැදගෙන යන පුට් බයිසිකලේ සමහරවිට පැහැර ගන්න මග දිගගෙන. එච්චර තත්වයටපත් වෙලා දෙනවා. ඉතින් එහෙම තිබුණු තත්වය සම්පූර්ණයෙන්ම නැති කරන්නට මෙතුමා සමත් වුණා. ඉතින් එතකොට මට මතක් වුණේ අර ඔක්කාග රජතුමාට බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ කෘෂිකර්මාන්තයේ නිරත වුණු අයට බීජ සහ පොහොර ලබා දෙන්නේ. බීජ සහ පොහොර ලබා දෙන්නේ. මේ දෙකම කරානේ පුතු. මේ දෙකම කරා. කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න ගෝවියා පිළිබඳව පුදුම අවධානයක් යොමු කළා. ඒක ඇත්තටම කොච්චර සස්රිකුණාද ලංකාව. මම හිතන්නේ කවදාවත් නොකරපු කංකරු වල වැඩ කරන්න ගත්තේ මෙතුමාගෙන් පස්සේ. ඒක ඇත්තටම අපි කියන්න ඕන කාරණේ. මම දන්නවා මම පැවිදි වෙලා අවුරුදු 20 ගානකට 25කට විතර කෙටුවේ. නමුත් වැඩ කරේ නැහැ. ඒ තංගලු වල විතරක් නෙවෙයි. ලංකාවේ විශාල ප්‍රමාණයක් කුඹුරු අස්වාද ගන්නට මෙතුමා සමත් වුණා. මෙතුමාගේ කාර්යයක් කියන එක පැහැදිලි. එපමණක් නෙවෙයි මිනිසුන්ගේ කුස පුරවන්නට ඒ වගේම බඩගිනි දුගී දුප්පත් කියන වචනේ මේ දිස්ත්‍රික්කෙන් අතු ගන්න කියලා. මෙතුම් මේ දිස්ත්‍රික්ක විතරක් නෙවෙයි. පොළොන්නරුව කියන ඓතිහාසික රාජධානි, අනුරාධපුර කියන ඓතිහාසික රාජධානි මිනිස්සු ඔක්කොම එකතු වෙලා ඇයි මේ හිතාවේ. ඒ නිසා වෙනතුනේ ශ්‍රේෂ්ඨ කියන වචනය හැම කෙනාටම කියන්න බෑනේ. නිකන් ඉන්න පල්වරේකට ශ්‍රේෂ්ඨ කියලා කියන්න බලන්න. එහෙම කියන්න බෑ. ඒව නැත්තම් කියන්න පුළුවන් මේ බඳුවගේ තැන් වල ඉන්න මිනිස්සුන්ට රත්යාදුකාරයන්ට ශ්‍රේෂ්ඨ කියන වචනේ කියන්න පුළුවන්. කියන්න බෑ. එහෙනම් මේ ශ්‍රේෂ්ඨ කියලා කියන්න පුළුවන් වචනය යොදන්න පුළුවන් නායකයෙක් බවට අපේ ජනාධිපතිතුමා පත් වුණාය කියන බව මේ වෙලාවේ අපි සිහිපත් කරන්න ඕන. ඉතින් අපිට පේනවා අර රජතුමාට බුදුහාමුදුරුවන්ගෙන් මේ අවවාද ලැබෙනවා. අනුශාසනාව ලැබෙනවා. ඊට පස්සේ අන්තිමට මතක කරන මේ රාජ්‍ය සේවයේ ඉන්න අයට බත් සහ වේතන බත් වැටු ජීවත් වීම සඳහා මේ වේතන ලබා දෙන්නේ. ඉතින් මේ රටේ සමහර අය දේශපාලන නායකයෝ කල්පනා කරේ දුප්පත් මිනිස්සු හැමදාම දුප්පත්කමෙන් යනවා. එතකොට ඒ මිනිස්සුන්ට පොඩි චූටි දේවල් දීලා ඡන්ද කිට්ටු වෙනකොට අපිට ඡන්ද ගන්න පුළුවන්. මේ රැවටීමට බුදුහාමුදුරුවෝගේ දහම තුළ තියෙන වංචනික චේතනා කියලා. හිත යට වංචාවක් තියාගෙන වංචනික අදහසක් තියාගෙන යම් දේවල් කරනවා. දැන් සමහර මිනිස්සු ඉන්න වැරදි වැඩවලම නිරත වෙලා මල ගෙදර ගිහිල්ලා මොන හරි වැඩක් කරලා දෙනවා. දීලා අර ජනප්‍රියතාවය ගන්න බලන්න. මගුල් ගෙදරට ගිහිල්ලා මොන හරි කරලා දීලා ඒ ජනප්‍රියතාවය ගන්න බලන්න. එහෙම ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව මෙන්න බුද්ධහම පැහැදිලි කරනවා. මොකද වංචනික චේතන. හිත යට වංචනික අදහසක් තියාගෙන කටයුතු කරනවා කියන එක. හැබැයි අන්න ඒ චේතනාව නැතුව මෙතුමා මොකද කරේ රාජ්‍ය අංශවල හැම අංශයක්ම දිනු කරන්න කටයුතු කරා. මෙන්න මේ කියන උපදේශය දා ඔක්කාක රජතුමාට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒ වගේම රටේ දුගී දුප්පත්කම් තුරන් කරන්න කටයුතු කරන්න කියලා එදා ඒ රජතුමාට පැහැදිලි කරා. ඒ නිසා දුගී දුප්පත් කියන වචනේ ලංකාවේ තිබුණේ නැහැ කොහොමද කියලා. අවුරුදු කිව්වද දුගී දුප්පතෝ ඉන්නේ නැහැ කියලා ලංකාවේ. අවුරුදු කිව්වද පැල්පත් වාසීත් නැහැ. සමහර වෙලාවට උළු සෙවිලි කරපු ගෙවල් තිබුණේ නැහැ. මැටි ගහ පොල්ලතු සෙවිලි කරපු ගෙවල් ලංකාවේ තිබුණ සීසී ගන්න. ඉතින් අපි ඉතින් හැමදාම දුක් වෙනවා. අයියෝ මේ මිනිස්සු හැමදාම මේ පැල්පත් වල ජීවත් වෙනවා. හැමදාම මේ මිනිස්සුන්ට ලයිට් ඒ වගේම වතුර ටික ලැබෙන්නේ නැද්ද? කියලා ඔය වගේ අපිට ගැටලු තියෙනවා. හැබැයි ඒ ගැටලු සංසිඳුවන් මෙතුමා මට මතකයි එක තැනක මේ ගිට්ටුවම මේ වල්ගම්බෙලිය ප්‍රදේශයේ එක ගෙදරකට ලයිට් තිබුණේ නැහැ. මම ඊට පස්සේ නිකන් පොළයක් අරගෙන ලියුමක් ලියුවා අපි ජනාධිපතිතුමා. ජනාධිපති කාර්යාලය. මෙහෙම ඇවිල්ලා මෙතනට ඇවිල්ලා මට කියන්න ඕන තරම් තිබුණා. මම ලියුමක් ලියුවා මේක ගෙදරකට විදුලිය නැහැ. හැබැයි ටිකක් දුරට අදින්න ඕන. ඒ ගෙදර විතරයි ලයිට් නැහැ. කියලා මම ලියුම යවුවා. ඊගාව සතියේ ඇවිල්ලා විදුලි මංගල ලියුවාට. මම ඉතින් පුදුම ආකාරයෙන් විදිහට සන්තෝෂයටපත් වුණා. සමහර වෙලාවට ගෙවල් 3-4කට දිගට විදුලිය නැත්තම් ඒ ගෙදරට විදුලිය ලැබෙන්නේ නැහැ. ඒ මිනිස්සයා ඉන්නවන කවදද හරි ඒ ටිකේ ගෙවල් හදන්න බලන්න. අනිත් තව ගෙවල් මදි ඔය එක ගේ ඇදී ඔකට විතරක් ගොඩක් අපිට කන්න වදින්න බෑ. කියලා විදුලිය නැති. ඒතකොට මේ මිනිස්සයා ඒ ගමේ කොම් වෙච්ච මිනිස්සු වගේ. ඊට වෙනවා. හැබැයි මෙතුමා ඒ කරපු සත්‍ක්‍රියාවන් පිළිබඳව මම විස්තර කරන්න ඕනේ. ඒ නිසා ඒ වගේ අභීත ශ්‍රේෂ්ඨ නායකයෙක් කිව්වේ ඒකයි. යුද්ධයෙන් ජයගත්ත එක විතරක් හැමදෙස්සෙම කියන්න ඕනේ නැහැ. නමුත් ඒක කවුරුත් දන්නවා. ලෝකෙම දන්නවා. නමුත් හැබැයි ඊට වඩා මහත් මෙහෙවරක් කරන්න පුළුවන්. දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියන එක අපිට දැන් තියෙන තත්ත්වෙන් පැහැදිලි. ඒක කාටවත් තේරෙනවනේ.
දැන් මොනවද කියන්න තියෙන්නේ කියන එක පැහැදිලි. ඒ නිසා අපි කවුරුත් විවේචනය කරන්න යන්නේ නැහැ. අපි කියන මීටත් වඩා හොඳ දේ නම් ඔබ ඒ කටයුතු කරන්න කියලා. මීට වඩා හොඳට කරලා පෙන්නන්න කියන එක තමයි අපිට දැන් ලංකාවේ ඉන්න නායකයන්ට අපිට සිහිපත් කරන්න දෙන්නේ අපේ තරහ, වෛරය, ක්‍රෝධය කවුරුත් එක නැහැ. ඒ නිසා මේ කාරණාව තමයි බුද්ධහම තුල පසක් කරේ. ඒ නිසා එදා ඒ රජතුමාට කියන්නේ එහෙමයි. රජතුමනි උද්ඝෝෂණ කරයි. ඔබතුමාට එරෙහිව එයි විවිධ පුජ්‍යලයෝ. නමුත් හැබැයි කෝප වෙන්න එපා. ඉවසීම වැඩි දියුණු කරගන්න. අපේ ජනාධිපතිතුමාට තරම් ඉවසීම තියෙන කෙනෙක් නැහැ. ඒ නිසා මම හිතනවා මේ ඉවසීම ඉහළම මට්ටමේ ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ නිසා ඒ ඉවසීමත් මේ ජීවිතයේ ඉදිරියට ඉතාම වැදගත් කියන කාරණය පැහැදිලි කළා. ඉතින් බුදුහාමුදුරුවෝ කාලේ මාර්ග දෙකක් තියෙනවා. එකක් මොකද්ද? කාම සුඛල්ලිකාදී යෝගේ. බුදුහාමුදුරුවෝ දක්වනවා යෝචායම් වික්කවේ කාමෝ කාම සුඛල්ලිකාදී යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිත. මෙතන ඉන්න උපාසකම්මල මේ වගේ උපාසක මහත්තුරු ජීවිතේ සැප විඳින්න අපේක්ෂාවෙන් ඉන්න කට්ටිය. ඊට පස්සේ අපිට අහන්න තියෙන ප්‍රශ්නය සැප විඳින්නද? ඒක තමයි දැන් ඊගාවට තියෙන ප්‍රශ්නේ. මොකද හේතුව දැන් මේ කවුරුත් අනුගමනය කරන්නේ මොකද? කාම සුඛල්ලිකානේ. මධ්‍යම ප්‍රතිපදාව යන කට්ටිය නෑ කවුරුවත්. කවුරුත් හොයන්නේ කාම සුඛල්ලිකානේ. හොඳ ලස්සන ගෙවල්, ඒ වගේම හොඳ රැකියාවන් කරන දරුවෝ ඥාති, ඒ වගේම හොඳ ගෙවල් වලට අවශ්‍ය හොඳ වටිනා දේපල මේවා තමයි අපි එකතු කරන්නේ. ඒකට මේ අපි කවුරුවත් තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ නෙමෙයි. අපි කවුරුත් තියෙන්නේ කාම සුඛල්ලිකානේ වගේ. කාම සැප හොයන. ඇති වෙනකන් හොයන. ඊට පස්සේ දැන් මම අහපු ප්‍රශ්නේ මතකයි. මොකක්ද මම දැන් සැප විඳලාද ඉන්නේ? ඒක තමයි අහන්නේ. කවද්ද සැප විඳින්නේ? ඒ වගේම සැප විඳින්න කවද්ද බලාපොරොත්තු වෙන්නේ? මෙතන ඉන්න සමහර වෙලාවට අවුරුදු 60 කෙනෙකුට 70 වෙනකුයි 80 වෙනකු උපාසකම්මල උපාසක මාත්‍රොත් මෙතන ඉන්නවා. එතකොට ඒගොල්ලෝගේ ගහනවා ආපස්සට හැරිලා ජීවිතය ගැන බලන්න ඔබ සැප විඳද? අනේ හම්බුනේ එහෙමනම් සැප විඳින්නේ නැද කියලා. එනි දරුවෝගේ වැඩ ඉවරනේ සමහරවල්ලාට වයසට ගිහිල්ලා මේ ඉන්න දරුවෝගේ දරුවෝ බලන අම්මලා තමයි මෙතන ඉන්නේ. ඒකට තව වැඩක් කරලා දෙන්නේ. දැන් දරුවෝගේ නිදහස් වෙලා තව විවාහ කරලා දීලා නිදහස් වෙන්නේ. අවද්ද කීකියා තමයි හිටියේ ජාතක. හැබැයි ඒ නිදහස් වුණාට නිදහසක් නැහැ. ඒගොල්ලෝගේ දරුවෝ වෙනකොට එහෙච්ච යනවා. ඊළඟට ආපහු ඒ දරුවෝ බලා ගන්නවා. ඉතින් මේ විදිහට මෙයාට සැප හොයන තැන නෑ. බුදුහාමුදුරුවෝ කියනවා කාමසුඛල්ලිකාණ යෝගයේ පිළිම හීනෝ ගම්මෝ ගෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගිත. මේ කාමසුඛල්ලිකාණ යෝගයේ කියන එක ජීවිතේ යන්න ඕන මාර්ගයක් නෙමෙයි. එහෙම සදාකාලික සැපයක් නැහැ. එතකොට ඒකෙදි දක්වනවා හීනයි පහක් ක්‍රියාව. කාමසුඛල්ලිකාණ යෝගයේ නිමග්න වෙන්නේ ඒකෙම පීඩනයක පහක් ක්‍රියාව. හීනෝ ගම්මෝ ග්‍රාම්‍ය. ඒක තමයි පහක් ක්‍රියාව ග්‍රාම්‍ය ක්‍රියාව. පෝතුජ්ජනිකෝ පුතජ්ජන. පුතජ්ජන කියන්නේ විතරම සැලෙනවා. අර පැත්තෙන් ඒක යනකොට ඒකට සැලෙනවා. මේ පැත්තෙන් තව ඒකට සැලෙනවා. ඊට පස්සේ දරුවෝ ගැන හිතලා එහෙන් දුක් වෙනවා. මුළු පුරොම ඉන්දිය ගාලා එහෙන් දුක් වෙනවා. අර බැඳින් එකතු කරගෙන මේකෙන් හැවෙනවා. ඒ නිසා බුදුහාම දක්වන ග්‍රාම්‍යයි පුතජ්ජනයි. අනරියෝ ආර කියන කාටද? ආර කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා. අපිට ආරේ කියන්න බෑ. ඊගාවට ආරේ කියලා ගැනෙන්නේ සෝවාන් සකු르දාගාමි අනාගාමි කියන මාර්ගඵල ලබව බවට තමයි ආරේ කියන தත්ත්වයට වැඩෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දක්වනවා මේක අනරියෝ. අනරියෝ කියන්නේ මොකද්ද? උසස් ක්‍රියාවක් නෙමෙයි කාමසුඛල්ලිකාණ යෝගය. අනත්ත සංහිතෝ බුදුහාමුදුරුවෝ දක්වනවා මේක අනර්ථය පිණිසමයි හේතු වෙන්නේ. අනර්ථය පිණිසමයි හේතු වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. ඒ නිසා වෙනකොට මේ කාමසුඛල්ලිකාණ යෝගයේ බුදුහාමුදුරුවෝ මොකද කරේ? මුළුමනින්ම බැහැර කරනවා. මේක බැහැර කරනවා. මේක යන්න ගිහිල්ලානේ අපි අඬන්නේ වැළපෙන්නේ. ඇයි මොකටද ඇස් වලින් කඳුළු හොන? ඇයි ඔබ දුකෙන් ඉන්නේ කියලා කවුරුද? ඇයි ඔබ දුකෙන් ඉන්නේ? මොකද්ද දුකෙන් ඉන්න හේතුව? අනේ හම්බුනේ මගේ තියෙන සියලු සම්පත් නැති වුණා. මගේ දරුවා නැති වුණා. මගේ දේපල නැති වුණා. මම බලාපොරොත්තු වුණු දේවල් නැති වුණා. ඔය වගේ හේතු නේද කියන්නේ? එතකොට ඒවා සදාකාලිකයි නෑ. සදාකාලික නැති දෙයක් ගැන හිතලා අපි මොකද වෙන්නේ? පංචස්ථාපය. සදාකාලික දේවල් මේ ලෝකෙ තුල තියෙනවද? නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දක්වනවා මේ කාමසුඛල්ලිකාණ යෝගයේ පහත් ක්‍රියාව. මේක පසුපස යන්නේ බෑ. හැබැයි අපි ඉන්නේ ඒකේ. මතක තියාගන්න. හැබැයි අපි බුදුහාමුදුරුවෝ ඒකනේ කියන්නේ කර්ණීය සූත්‍රයේදී අල්පේච්ඡතාවය, සන්තුටිතාවය, සුබරතාවය කියන. ඒක අල්පේච්ඡ වෙනවා.
ප්‍රමාණය ඇති. දැන් ජනාධිපතිතුමාට ඒ දවස්වල ඉවරයක් නැහැ මෙතන ඉල්ලනවා වෙනවවත් ඒත් මදුතුමාටත් එහෙම. ඒ බැලෙන්න ඉල්ලනවා. සමහරවල් දීලා තියෙන්නේ. ඒත් ඉල්ලනවා. දීලා තියෙන්නේ ඒත් තව ඉල්ලනවා. ඒ මොකද එතකොට බුදුහාමුදුරුවෝ නකහාපන වස්සේන තිත්තිගාමේසු විජ්ජති. ආමන වරුසාවක් වැස්සා ප්‍රදජනට ඇතිවීම නැහැ. දීලා තියෙන්නේ දැන් තව ඇතිද? ඒක දැන් මම ලොකුවම පුතාටත් ටිකක් කරන් දෙන්න. ඒකේකට තව දැන්දාපොගේ පුතාට මොකක් හරි දෙයක් කරන් දෙන්න කිය. ඉවරයක් නැහැ මේ. එතකොට පුළුවන් ද මේක සම්පූර්ණ කරන්න? සම්පූර්ණ කරන්න පුළුවන් වැඩ නෙවෙයි. ඒක තරහ වෙනවා සමහරවල්. ආ දීපු ටික ගැන සතුටු වෙන්නේ නැහැ. නොදීපු එක ගැන හිතලා තරහ වෙනවා. අපිට මේ ටික කරේද නැහැ. අර ටික කරේ නැහැ. ඒක තරහ. ඒක තමයි එහෙනම් බුදුහාමුදුරුවෝ දක්වනවා මේ කාමසුඛල්ලිකාණ යෝගයේ යනකොට ප්‍රශ්න වැඩි වෙනවද? ඔව්. කාමසුඛල්ලිකාණ යෝගයේ ගමන් කරනකොට ප්‍රශ්න වැඩි වෙනවා. තව උද්‍යත වෙනවා. ඇයි මේ තණ්හාව සංසිඳවන්න පුළුවන් වැඩ නෙමෙයි. තණ්හාවට ඇති වෙන දේවල් පුරවන්න බෑ. මේ මහ පොළොවේ තියෙන ඔක්කොම ටික ලියලා දුන්නාට මාත් ඊට පස්සේ ඉන්දියාව අල්ලන්නේ. මහ පොළොව ලංකාව ඔක්කොම ලියලා දුන්නාට පස්සේ ගියා මේ ලංකාව මදි ඉන්දියාවේ කැලලකුත් තව අල්ලගන්න ඕනේ. ඒකත් ඊට පස්සේ වත් ඇයි ඉන්දියාවේ දුක ඔය රාජපාලකයෝ ගැන කියනකොට එක චම්පා නගරයට සටන් කරනවා ටික තව එහෙම කරලා නිකන් මිනිස්සු මරන විතරයි. වැඩක් නෑ මහ පොළොව අරන් ඉන්න බෑනේ රට. නේ මගේ ඉදනේ මගේ දීපලේ මගේ ගියා ඉන්න පුළුවන්. හිටියට මහ පොළොවේ හැමදාම වෙනවා. මූදන ටිකක් අරන් යනවා මූදට. වහිනකොට. ඒක දෙනකොට ටිකක් මූදට. එහෙම නේද කවුරුත් අරන් ගියේ නැහැ මේ මෙතන හැමදාම මේ භූමිය මෙතන තියෙනවා. අපි මැරුණා හිටියත් නැතත් පොළොව තියෙනවා. මේක ඉතින් අපිට ඕන නම් කාමේ ගහන්න පුළුවන්, ගැටවල් ගහන්න පුළුවන්, තාප්ප ගහන්න පුළුවන්, ඕන එකක් කරන්න පුළුවන් මේ. හැබැයි ඒවා සදාතනික දේවල් නෙමෙයි. මේක පිළිබඳව මේ සංකල්පය ඇති කරා. බුදුහාමුදුරුවෝ මොකද? කාමසුඛල්ලිකාණ යෝගේ බැහැර කළා. හම්සප ඔච්චර එකතු කළත් ඇති වෙන්නේ නැහැ. හම්සප පසුපස යන්න අපි අසරණ වෙනවා මිසක් දියුණු වෙන්නේ නැහැ. හම්සප පසුපස යනකොට මොනවද අපි අසරණ වෙනවා විතරයි වෙන්නේ. අනේ අපි ඉස්සර කොච්චර නම් හිටියද දැන් මොකද්ද මේ වෙලාවදී ඉස්සර මගේ රූපේ කොච්චර ලස්සනද දැන් මේ මොකද්ද මට වෙච්ච මේ රූපෙට වෙච්ච වැඩි දුක නේද බුදුහාමුදුරුවෝ බුදුදහම කියන්නේ මොකක්ද ධර්මය කියන්නේ මොකක්ද මේ ලෝකේ සැබෑ තතු අවබෝධ කිරීම සැබෑදී අවබෝධ කරගත්ත පස්සේ දුක් වෙන්න ඕනේ නැහැ අපි වයසට යනවා කියලා දන්නවනම් ලෙඩ වෙනවා කියලා දන්නවනම් ඉසකේ සුදු වෙනවා කියලා දන්නවනම් හැම රැලි වැටෙනවා කියලා ඇස්පේන් නැති වෙනවා කියලා දන්නවනම් ඊට පස්සේ අපි දුක් වෙන්නේ නැහැ අපි ඒක දන්න දෙයක්. ඒක හැමදාම ඉතින් ලෝකේ තියෙන දෙයක් නේ. මට විතරක් නෙමෙයි කාටත් වෙන දෙයක් නේ. අන්න ආදීනව කල්පනා කර. ප්‍රතිඵල කල්පනා කර. ප්‍රතිඵල කල්පනා කරලා බැලුවම කාටත් වෙන දෙයක් මේක. මට විතරක් නෙවෙයි මේ ලෝකේ පහළ වෙච්ච පහළ වෙන්න ඉන්න ඔක්කොටම වෙන දෙයක්. අපේ ලෝතර බුදුරජාණන් වහන්සේටත් ඔය ටිකම. ලෝතර බුදුරජාණන් වහන්සේටත් ඒ ටිකම තමයි උනේ. ඒ නිසා වෙනතුනේ එහෙනම් මේ පුතඥන මම වගේ කෙනෙකුට මේක සාමාන්‍ය දෙයක් නේ කියලා හිතා ගන්නීමේදී සමහර අය ඉන්නවා ගැටලු වෙනකොට මොකද වෙන්නේ අයියෝ වැඩක් නේ මේකට කරන්න දෙන එකම වැඩි තමයි මොකද මේ ඔක්කොම අමතක කරලා දාන්න ඒ නිසා මේකට කරන්න දෙන එකම වැඩි තමයි මොනවද අත්වතුර ටිකක් බොනේ මත් වෙලා ඉන්නකොට මේව මතක නැහැ ඒ නිසා මත් වෙලා ඉන්න එක තමයි මේ ලෝකේ කරන්න දෙන ලොකුම වැඩේ කියලා කල්පනා කරනවා එහෙම වෙලා උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ඊට පස්සේ එළි වෙනකොට මත් වෙලා ඉන්න මිනිස්සු. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ ජීවිතෙත් නැති වෙනවා. මෙතනින් චොත වෙලා ගිහිල්ලා ආපහු උපදින ජීවිතෙත් නැති වෙන එකයි වෙන්නේ. ඇයි අවසියෙන් ඉන්නේ? මැරෙන්නේ අවසියෙන් අන්තිම. ඒ නිසා බුදුහාමුදුරුවෝ දක්වනවා මේ හැම කාලයකම සිහියෙන් ඉන්න. ඒ බුදුහාමුදුරුවෝ දක්වනවා සතිපට්ඨාන සූත්‍රය කියලා එකක්. සතිපට්ඨාන සූත්‍රය කියන්නේ පොඩි එකක් නෙවෙයි මහා දිග සූත්‍රයක්. දීඝනිකායේ තියෙන. ඒක දක්වනවා සිහිය පිහිටුවා ගන්න අවස්ථා හතරක්. කායානුපස්සන, වේදනානුපස්සන, ධම්මානුපස්සන, චිත්තානුපස්සන. දැන් තමයිලට මම මේ බණ කියාගෙන යනකොට වාඩි වෙලා ඉන්නේ. හැබැයි ගෙවල් වල මෙහෙම වාඩි වෙලා ඉන්නේ මොකද ලස්සන මුතු තියෙනවා, උසම කරපුවා තියෙනවා, විවිධ ආකාරයේ මේගොල්ලෝ අතපය දිග අරගෙන හොඳට වාඩි වෙලා ඉන්නේ. දැන් නම් මේ පැදුරු කෑල්ලක් දාලා විවේ ඉන්නේ. මෙතනත් කිසියම් ධර්මයක් කියන්නේ මොකද? අපේ කිසිම උද්දච්චකම මානය නැත කියන්නේ. මානිය උද්දච්චකම කියන්නේ මේ ලෝකයේ බබලන එකක් නෙවෙයි මිනිස්සු අප්‍රිය කරන පිළිකුල් කරන පහත්ම ක්‍රියාවක් මේකල කොහෙද වාඩිනේ බිම වාඩිනා බණ කියනවා. එහෙම නැතුව ඉන්නව නෙවෙයිනේ. නමුත් ඒක මෙහෙම ඉන්නකොට ටික වෙලාවක් යනකොට අත රිදෙන්න ගන්නවා, කකුල රිදෙන්න ගන්නවා. පොඩි අපහසුතා ඇති වෙනවා. සැප නැහැ. බිම වාඩි වෙලා ඉන්නකොට. ඊට පස්සේ කල්පනා කරනවා මේ හරි අමාරුයි වාඩි වෙලා ඉන්නේ. මේ
කොච්චර අමාරුද මම මේ බණ ඉවර වෙන්නේ නැහැ නේ මම හඳුරු එක කියලා ඉවර කරන්නේ නැහැ. ඒක ටික වෙලාවක් යනකොට මේ අමාරුව ගැන හිතන. දැන් හිතන්නේ බණ ගැන නෙවෙයි. අර වේදනාව ගැන හිතන්නේ. දැන් රජ වෙන්නේ බණ නෙවෙයි. වේදනාවයි රජ කරන්නේ. ඉතින් ඔබ දැන් මෙතන වාඩි වෙලා ඉන්නකොට විතරක් නෙවෙයි අපේ ශරීර වේදනාවක් ඇති වෙන්නේ. මේ වෙලාවේ වාඩි වෙලා ගොඩක් වෙලාවක් ඉන්නකොට තමයි යෝග දැනෙන්නේ. මැරෙනකම් ඔය වේදනාව මාස් වල වේදනාව, කපෝල් වේදනාව, හාන්දිපත් වේදනාව. කොහේද වේදනාවක් නැති කියන්නේ? මේ අපි සැපේ කියලා හිතාගෙන ඉන්න මේ රූපේ වේදනාව නැති කරන කියන්න පුළුවන්. ඇහි අමාරුවට වෙනම වෛද්‍යවරු. දත්වල අමාරුවට වෙනම දන්ත වෛද්‍යවරු. ඊගාවට තව මුළු ශරීරයටම සර්වාංග වෛද්‍යවරු ඉතින් බැලුවම බලන්න මේ ශරීරයේ වේදනාවක් දුකක් නැති තැන නැහැ. අංග අමාරු, ඇස් අමාරු, දත් අමාරු, තොරණිය අමාරු, අපුවේ අමාරු, කොහොම කියලා ගත්තම බලන්න නැති ලෙඩක් නැහැ මේ ශරීරේ. හැම තැනම ලෙඩ තියෙනවා. හැබැයි මේක නැති කෙනෙක් ඇත්තෙත් නැහැ. බුදුහාමුදුරුවෝ මතකද පරිනිර්වාණ සූත්‍රයේ කියන්නේ ආනන්ද මට දැඩි පිපාසයක් දැනෙනවා මට වතුර සල්පයක් ගෙනත් දෙන්න. ඒ වෙලාවේ කිව්වේ නැහැ මට මේ රාජභෝජන ගෙනත් දෙන්න මට මේ කන්න ගෙනත් දෙන්න ඒක කිව්වේ නැහැ. මොකද ඉන්නේ? මට මේ පෑන් පොදක් ගෙනත් දෙන්න ඒක. බලන්න මේ පොඩි ගණන් වටින දෙයක් බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී ඇති වෙන අධික තෙහෙට්ටුවත් එක්ක ඇති වෙන්නේ මොකක්ද? අධික පිපාසය. තමාර අම්මලා කියනවා අනේ මේ මගේ ළමයි මම මේ හැදුවා වැඩුවා දුක් විඳා කිරිපෝලා මහන්සි වෙලා මේ හැදුවා මම මැරෙන වෙලාවට වතුර පොදක්වත් දෙන්න කෙනෙක් ඉතින් දන්නේ නැහැ කියන ඔන්න ඔය කතාව. මොකද හේතුව ඒ වෙලාවේ අර මුළු ජීවිත කාලයම දුන්නු කෑමට වඩා වටින අර වෙලාවේ වතුර බිඳුව කරලා දාන්නේ. ඒ තරම් සැපක් මේ වෙලාවේ මරණ මොහොතේදී දැනෙනවා. ඒක විදිහට ජනප්‍රිය වෙලාදී ඒ නිසා වෙනතුනේ ඊට පස්සේ මේක පෝෂණය කරන්න මේක වැඩි දියුණු කරන්න අපි කොච්චර උත්සාහ ගන්නවා මේ රූපය තියාගෙන. නමුත් ලේසි වැඩ නෙවෙයි. මේක කරන්න බෑ. අපි රූපය අල්ලගෙන කොච්චර දැඟලුවත් මේක සංවර්ධනය කරන්න බෑ. සංවර්ධනය කරන්න. ඊපස් මම අහනවා දැන් ඔබට වේදනාවකින් මෙතන වාඩි වෙලා ඉඳලා හරි අමාරුයි මම මේ පැය ඉන්නේ කියලා හිමා. මම අහනවා අතක් පැයක් කැඩුණොත් එමු උලන්නේ කොහොමද? ඔය වේදනාව උලන්න බැරි මිනිස්සු අතක් කැඩුණා. අකුලක් කැඩුණොත් ඔයිට වඩා ලොකු එකක් කවවත් උලන්නේ කොහොමද? පොඩි එකක් උලන්නේ තියනවාද ලොකු එකක් කොහොමද උලන්නේ? ලොකු වේදනාව. ඒ නිසා අන්න අපි කල්පනා කරනවා මීට වඩා ලෝකේ දුක් තියෙනවා. මේක දුකක් නෙවෙයි. මේ චුට්ටේ මම කොහොම හරි අමාරුවෙන් හරි මේක ඉවසනවා. ඒ දුක. මීට වඩා දුක් මේ සංසාරයේ විඳින්න සිද්ධ වෙනවා කියලා හිතලා ආදීනවා. හිතලා අපි මොකද කරන්නේ? අර වේදනාව යටපත් කරගන්නවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා. සතර සතිපට්ඨාන. කය පිළිබඳව මෙහෙය කරනවා. කය කියන්නේ මේක කුණු වෙලා දිරලා යන එකක්. මේක මේ මහා වැදගත්ම නැති එකක් නෙවෙයි. මේක මහා විදියට සුන්දර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක පිළිබඳව මම සිහියෙන් ඉන්නවා. අවබෝධය ඇති කරගන්න. වේදනානුපස්සනාවෙන් කරවල තමයි මොකද? ඊටම ගම හැම විදිහේම සැප නැහැ. ඊටම ගම දුකත් ඇති වෙනවා. ඊටම ගම සැපත් නැහැ, දුකත් නැහැ, මධ්‍යස්ථව ඉන්නවා. අපි කියන උපේක්ෂා වේදනාව. ඔය වේදනාව තුන හැමතිස්සෙම රූපේ ජීවිතේ කරගෙනවා. හැම කෙනාටම එහෙමයි. බණ කියලා මටත් එහෙමයි. අපේ ජනාධිපතිතුමාටත් එහෙමයි. ආර්යාවේද මේ අනිත් ඔක්කොටම එහෙමයි. කාටත් එහෙමයි. මේ තුන කරගෙන මොකද? හිතව ගමන් සැපේ හිතව ගමන් දුකේ. සැපේ කියන කොච්චර ඉතින් කන අපි දැන් කෑම හදන්න කොච්චර මහන්සි වෙනවද? සාමසුකාරී ගන්න යෝග කියන්නේ. කෑම හදන්න කොච්චර මහන්සිද? ඊයටම කට්ටිය ගෙනල්ලා හොඳ ලස්සනට රසවත් කෑම හදන්න. ඕකේ රසය දැනෙන්නේ කොයි වෙලාවද? දිවේ කෑවෙන මොහොතේ විතරයි. රස දැනෙන්නේ දිවේ කෑවෙන මොහොතේ විතරයි. බඩ ඇතුළට ගියාම රස දැනෙනවද? නෑ. අර දිවේ ඇති කියලා යන මොහොතේ තමයි රස දැනෙන්නේ. එහෙනම් මේ ක්ෂණයක් තමයි. විනාඩියක් නෑ. විනාඩියක් කියන්නේ නොගෑමියක් හටේ නෑ. තාම තප්පර ගන්න. අර තප්පර නෙමෙයි. ක්ෂණය. ක්ෂණය. තප්පරෙනු කොටස් කරන් මේකින් එකයි. ඒ මොහොතේ තමයි අපේ දිවේ ගෑවෙන්නේ. ඒක තමයි අපි කාමසුඛාලික රසවත් කියලා අපි මේක දැනෙන්නේ. ඒක තමයි අපි විඳින්නේ. ඒක තමයි වේදනාව කියන්නේ. අපි ඒකට කියනවා සැප වේදනා. සැප විඳිනවා. සැප වේදනා කියලා අපි කියනවා. දැන් පංචස්කන්ධය ගත්තත් මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. වේදනා කියලා එකක් තියෙනවනේ අපේ ශරීරේ. වේදනා කියන්නේ විඳිනවා. එහෙනම් මේක බුදුහාමුදුරුවෝ දක්වනවා ඉවරය නැති වැඩක්. මේක කවදාවත් අහවර වෙන්නේ නැහැ. මේක පිළිබඳව හිතනවා නම් අවුරුවර හිතනවා නම් මේක සදාකාලික සුවයක් මේ ජීවිතේ සදාකාලික සැප තියෙනවා. එහෙම එකක් නැහැ. එහෙම එකක් බුදුහාමුදුරුවෝ හොයාගත්ත මොකද්ද? සදාකාලික සැප බුදුහාමුදුරුවෝ හොයාගත්තා. මොකද්ද ඒ සැප? නිවන් දැකීම. මොකද්ද නිවනේ කියලා කියන්නේ? නිවනේ කියන්නේ ගින්නක් තියෙනවා නම් ගින්නෙන් අපි ගින්නකට වැටෙන්නේ නැතුව ඒකෙන් බේරෙන එකනේ නිවනේ කියන්නේ. මොකද්ද මේකේ? රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න.
ගිනි තුනකින් ඇවිල්ලා මිනිස්. මේ ගිනි තුනෙන් මිදෙන එක තමයි මේ ගින්නෙන් මිදීම කියන්නේ. උදාහරණයක් ගන්න නත්ති රාගෝ සමෝ අග්ගි. නත්ති දෝසෝ සමෝ කලි. මේ ලෝකයේ ගිනි වලින් බලවත්ම ගින්න තමයි මොන ගින්න? රාග ගින්න. ඒක පැහැදිලි වෙනවා පොඩි කාලේ කරපු විනාශය. මේ පුංචි දරුවෙක් පිළිසු ඔක්කොගේ පැත්තෙන් කඳුළුවා ඔක්කොගේ මේ නැතුලේ තමar මිනිස්සු දෙන්නෝ දරුවෝ දිහා අම්මා තාත්තා බැලුවා කිසිම ගානක් නැහැ. සමහර අම්මලා තාත්තලා ඉන්න දරුවෝ ගැන කිසිම ගානක් නැහැ. සමහර දරුවෝ ඉන්න දෙමව්පියෝ ගැන කිසිම ගානක් නැහැ. දෙමව්පියෝ ලෙඩ වුණත් එකයි, මහාන වුණත් එකයි, මොන වුණත් එකයි කිසිම ගානක් නැති අය. හැබැයි වේදනාව දැනෙන අයට නම් දැනෙන්න ගත්තාම ඉවසන්න අමාරුයි. ඒ මොනවද පුරුදු වෙලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ කියපුව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මේවා හොඳට ලේ මස් ඇට නහර විනිවිද කඩාගෙන ගිහිල්ලා තියෙනවා නම් ඒ මනුස්සයාට ඉන්න බෑ. ඒ මනුස්සයාට ගන්ටාර හැඩ ඇනකොටම දුවන පාන් කරනවා. ධර්ම දේශනාවක් කියනවා කියලා කවුරුහරි කිව්වද කියනවා අහන්න. ඒක සද්ධාව වැඩි වෙනවා. සද්ධාව තියෙන නිසා. හැබැයි ඒව නැති අයට මොකද අපි කියන්නේ බීරියලින්ට වීණා වාදනය කරන්න ඔය කියලා කතාවක් තියෙනවා. ඒක දැන් පැරණි මිනිස්සු කියපු වචන අහගන්න බෑ. ඒ වචනේ තුල බුදු අර්ථයක් තියෙනවා. බීරියලින්ට වීණා වාදනය කියන්නේ කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ, කලක් වෙන්නේ නැහැ. එහෙම වෙයි. ඒ නිසා මේක දැනෙන්න ඕන. ඒක විඳින්න ඕන. එහෙනම් ඒක විඳින්න නම් මොකද වෙන්න ඕන? මේ තණ්හාවෙන් සම්පූර්ණයෙන්ම නිමග්න වෙන්න. ඒක තමයි නිවන් සත්‍ය කියන්නේ. තණ්හාවේ සමුදානරෝ කියනවා හරියට තණ්හාකේ නිරෝධ නිබ්බාන ගහක් මුලින් උගුල්ලා දැම්මා වගේ. ආපහුට ගන්න නෑනේ උගුල්ලා දාපුවා. ඒක ඉවරයි. යුද්ධ නැති කරලා සම්පූර්ණයි. අපේ ජනාධිපතිතුමා ගහ මුලින් උගුල්ලා දැම්මා වගේ යුද්ධය ආපහු තවත් නැහැ. විරාමේ ඒකේව නැහැ. කෙලින් ඉවරයි. ඊට පස්සේ ඉවරයි. දැන් උතුර නැගෙනහිර නෙවෙයි එහා පිළිවෙලට යනකම් කට්ටිය වන්දනා කරනවා. ඔයද නාගදීපිට යනකම් යනවා මිනිස්සු. අපිට ඒක තමයි නාගදීපිටිය මේ අනුරාධපුරයට යන්නේ කොළඹට යන්නේ බයි. කොහෙ මුකුරයි දන්නේ. එහෙමයි. ඒ නිසා ඒක අයින් කරා. ඒ අයින් කරේ කෝපයෙන් ද්වේෂයෙන් නෙවෙයි. මේ මිනිස්සු අමුමුවේ මරනවා විනාශ කරනවා අපිට මතක් වෙන්නේ ධර්මාශෝක රජතුමාගේ දිග්විජය. මොකද ගෙඩි කපනවා කොටනවා පාලකෙක් නෑ නික අරාජික වෙච්ච. ඒක මිනිස්සු එකේ කියනවා මිතුරු මිතුරු. කපන්න ඕන මිනිහා කපනවා කොටන්න ඕන මිනිහා කොටනවා විනාශ කරන්න ඕන තිය විනාශ කරලා ඔය මර පවුගේ කර බස් ගිනි තියලා විනාශ කරලා පාරවල් හරස් කරලා පාරවල් කඩනවා යුද්ධය කරාන එක කාලේ. මේක පුංචියෙන් ගන්නෑ. අවුරුදු 25 විදියා කියලා කට්ටිය දන්න. මොකද ඒ වුනේ. ඒ වෙලාවේ මම ඉතින් මේ අපේ පැටවල බොම්මාරු ඉන්නේ මේ දවස්. ඒ කියන්නේ ඒ තරම් මහා විනාශකාරී තත්ත්වයන් මේ ලංකාවේ තියලා තියෙනවා. ඒ වගේ අවස්ථා කීපයකට අපි මුහුණ දුන්නා. ඉතින් ඒවා සම්පූර්ණයෙන් තුරන් කරලා මොකද හිතක් ඇති කරගෙන එඩිතර හිතක් ඇති කරගෙන මේ අපේ මිනිස්සු ඔක්කොම රැක ගන්න ඕන බුද්ධාගම බුද්ධහම රැක ගන්න ඕන කියලා ඔය අදහසක් අරගෙන හොඳ අදිෂ්ඨානයක ඉදිරියට එන්න පුළුවන් මිනිස්සෙක් පහළුණයි කියන එක අපි කොච්චර වාසනාවන්තද කියලා හිතන්නේ. කොච්චර වාසනාවන්තද? ඒක හිතන්න ධර්මාශෝක රජතුමා දිග්විජේ හිටි හරියට නිකන් ප්‍රභාකරන් වගේ දවස්වල ධර්මාශෝක රජතුමා. හරිය මේ අනත් ගන්නවා එක එක ඒවා කරා නමුත් අන්තිමට බැලුවම මිනිස්සුගේ විනාශය. පුංචි හාමුදුරු කෙනෙක් ඇවිල්ලා තමයි සුමන දාමණිය කියන්නේ මේ පුංචි හාමුදුරුවෝ තමයි ඇවිල්ලා මේ කාරණාව අනිත් පැත්තට ගියේ. ඊට පස්සේ මොකද උනේ එතන ඉඳලා ධර්මාශෝක විදියට මුළු ලෝකයේම ධර්මයේ පතරවන්නට හේතුණා. අදත් අපිට බුද්ධාගම ලැබෙන ධර්මාශෝක රජතුමා. දවසක මේ පුංචි දරුවෝ මේ අය ගියයි අපි මේ ජනාධිපතිතුමා නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. නැත්තම් අපිත් අද මිලාක් නැහැ කියලා. මේ තරුණයෙක් පිළිබඳ විශ්වාස නැහැ ඉතින්. තරුණයෙක් පිළිබඳ දරුවෙක් හැදුවා පුතෙක් හැදුවාම විශ්වාස නැහැ. මොකද ඒක අමුදාවට කොහොම හරි යනවා. ඉතින් යන්න වෙනවා. කට බේරගන්න. ඊට පස්සේ ගියන් පස්සේ ආවෝ පුතා කොහොම ඉඳ කියන එක පිළිබඳව අම්මට විශ්වාසයක් නැහැ. හැමතිස්සෙම ගින්දරෙන් ඉන්නේ. කෑවත් නොකෑවත් අම්මලා තාත්තලා ගින්දරෙන් ඉන්නේ. හිතන්නකෝ. ඒක නිවීමක් නෙවෙයි. මහා ගිනි ජාලාවකින් ඇවිලෙන හදවත් නිවෙන එක තමයි නිවීම. ඒක තමයි නිවනේ කියන්නේ. නිවනේ කියන්නේ එකපාරට එක තප්පරයකට මොහොතෙන් ලබන එක නෙවෙයි. දැන් විතර අපි නිවි යන්නේ මොකද? වෙනද වගේ වෛරයෙන් අපි ඇවිදින්නේ නැහැ. හතුරෙක් නැහැනේ අපේ මිනිස්සු ඔක්කොම මරන්න දැන්. ඒ නිසා අපිට දැන් වෛරය කියන එක හිතේ දැලි වෙන වැඩ පිළිවෙලක් දැන් නැහැ. ඒක නිවිලා තියෙන්නේ. අපි කාගෙත් නිවිලා තියෙන්නේ. ඒක දැන් නිවනේ දැන් එක එක අවස්ථාවලටපත් වෙලා තියෙන්නේ. අපිට දැන් එක මොහොතක් මෙහෙම වාඩි වෙලා බණ අහන්න පුළුවන්. ඒ වගේම දැන් අපිට බය නැතුව මේ වාඩි වෙච්ච තැන ටිකක් ඉන්න පුළුවන්. ඒකට අපිට ගමනක් යන්න පුළුවන්. ඒක තමයි නිවනේ කියන්නේ. එහෙනම් නිවනේ කියන එක ටික ටික තමයි ලබන්නේ. ඒකනේ නිවනේ කියන්නේ එකපාර නිවනේ කියන්නේ සෝවාන්, සකු르දාගාමී, අනාගාමී අරහත්. එකපාරට නිවන් දැක්කේ නැහැ. සෝවාන් වෙලා ඉතින් සෝවාන් මාර්ගයට යනවා. මාර්ගෙ ගිහිව තමයි සෝවාන් වෙන්නේ. ඊට පස්සේ සකු르දාගාමී මාර්ගය යනවා. ඒකේ ගිහිල්ලා තමයි සකු르දාගාමී වෙන්නේ. ඊට පස්සේ අනාගාමී මාර්ගය යනවා. ඒකේ ගිහිල්ලා තමයි
අනාගාමී ඵලය ලබන්නේ. අරහත් මාර්ගයේ ගිහිල්ලා ඊට පස්සේ තමයි අරහත් ඵලය ලබන්නේ. එක පාරකටම පයින්න බෑ. මොනම දෙයක්වත් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක්. එක පාරට ගත්තා අනිත් පිට ගෙවුවා. එහෙම බලාපොරොත්තු වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට කවුරු හරි එක පුතා මෙල්ල වෙලා දාගෙන දී ඒක දුව මුදට පැල්ලා දී ලොකු ක්ෂණිකව වැඩ කරන්න ගියම බල කොහේ කෙලවරේ දන්නේ. ක්ෂණික ප්‍රතිකාර බලන්නේ. එහෙම වුණොත් ඒවා මාරු. ඒ නිසා මේවා තියෙනවා යන්න ඕන පිළිවෙල ක්‍රමයක්. හැබැයි ශරීරය හදන්න බෑ. හිත හදන්න පුළුවන්. හිත හදන්න පුළුවන්. හිත හදාගන්න පුළුවන්. සමහර වෙලාවට ඔබේ හිත නරක වුණොත් එimhe කොහොමද හදන්නේ? යනවා දිස්විදා ගිහින් නතර වෙනවා. එතනත් කියන්නේ. හිත නරක වෙනුනේ ඉතින්. හිත නරක වුණොත් මම කොහෙද යන්නේ? පොත් ඉස්පිරිතාලෙට ගිහිල්ලා නතර වෙලා දැරිසත්කාරයේ නතර වෙනවා. මොකද හිත හොඳටම නරක වෙනවා. පුළුවන් දාද? දැරිසත්කාරයේ නතර වුණා හිත හදාගන්න පුළුවන් කම නෑ. ඒක ක්‍රමානුකූල පිළිවෙලක් යනවා. පඩි පෙළක නගිනවා. පඩි පෙළේ නගින්නේ කියලා කාටද කිව්වම පළවෙනි පඩියට අඩිය තියලා ආපහු තියෙන හත්වෙනි පඩියට අඩිය. පුළුවන්ද එහෙම? අවසාන පඩියට අඩිය තියන්න. එහෙම බෑ. එහෙම බෑ නේද? පළවෙනි පඩියට තියලා ඊගවට තියන්න ඕන දෙවෙනි පඩියට. ඊගවට තුන්වෙනි පඩියට තියන්න ඕන. එහෙනම් පිළිවෙලක් කියන්නේ. උදාහරණයකට කියමු සීල සමාධි ප්‍රඥා පඩි තුනක් වගේ. පළවෙනි එක තමයි සිල්වත් වෙන්නේ. ඊගවට තමයි ටික tempat කරගෙන ඉන්න පුළුවන්. කවුරු හරි කලබල කරගම දැන් ජනාධිපතිතුමා කලබල වුණා නම් අර ඉන්නේ විදිහට කට්ටිය තව එකක් කියන තව කට්ටිය ඒ ඔක්කොම කලබල වෙලා වැඩ කරනවා නම් මොනවාව මවුද යුද්ධාවහන් කරන්නේ ඔළුව තියාගෙන නැති වෙයි. ඒ මොකද එක එක මිනිස්සු එක එක සමහර අය අඬයි. සමහර අය කෝපයෙන් එමින් බැලලා යම නෙවෙයි. සමහර අය එනවා hina වෙලා බොහොම ආදරෙන් හැබැයි කවදාවත් ඇවිල්ලා නැහැ. සමහර ජංග දීලා නැහැ. ඒවිල හරි මාස්ටර්ගෙන් එන්නේ අතාරගෙන කොහොම ආදරේ කතා කරලා මේ නිකන් පවුලේ අය වගේ ඇවිල්ලා කතා කරලා යන කට්ටියක් තියෙනවා. හැම වර්ගයකම වරුතු දෙන්නත් නැහැ. හැම එකටම වරුතු දෙන්නවා. හැබැයි ඒ ඔක්කොටම වරුතු දෙන්න පුරුදුනා නැත. ඒක මේ අද ඊයේ ආරම්භ කරු ගමනක් නෙවෙයි නේ. ඒ අද ඊයේ ආරම්භ කරු ගමන නෙවෙයි. ඒක තමයි මම කිව්වේ පඩියෙන් ගිහිල්ලා තමයි මෙතනට ආවේ. මෙතන ආවේ. එතුමා කරපු මේ හොඳටම මේ ඉදාපෝ අලුතෙන් ආපෝ රජ වෙලා කරන්න දෙයක් නැහැ. දැන් ඉන්න අය කරන්න දෙයක්. ඒක නේ නිකන් බලන්න. කරදේ දැන් කරලා ගෙදී තමයි කරන්නේ. ඒ නිසා විශාල ප්‍රමාණයක් තව අවුරුදු ගණනකට වැඩ මෙතුමා කරලා තියෙනවා. ඒකේ කොහොම පියවරෙන් පියවර කියලා. නිවන් දකින්න එකත් එහෙම. නිවන් දකින්න කියන්න ඕන පියවරෙන් පියවර යන්න ඕන. එකපාරට යන්නේ නැහැ. එකපාරට දානයක් දීලා නිවන් ලබලා දෙවුවා නිවන් ලැබෙන්නේ නැහැ. ඒක ක්‍රමයෙන් යන්න ඕන. හැබැයි දානියේ කියන්නේ නිවන් දැකීමේ පළවෙනි එක. ඒතකොට දාන දෙන්නේ කොහොම මේ හාමුදුරුවෝ කණ්ඩායම පටලලා දාන දීම නෙවෙයිනේ. ජනාධිපතිතුමාට උරුකාර රජතුමාගේ දානය කියලා කියන්නේ ඊට වඩා මහ විශාල එකක් මූර්තිය පුහුණු අරවා මේ ඔක්කොම ඇදි කරලා අපිට දිනක් කරේ. ඒක තමයි දානය. බුදුහාමුදුරුවෝ දානය කියලා රජතුමාගේ දානය විදිහට අපේක්ෂා කරලා ඒ වගේ එකක්. මොකද කරන්නේ? රටවැසියෝ සුගිත මුදිත කිරීම සඳහා දන් දෙනවා. බුදුහාමුදුරුවෝ කට්ටිය කියනවා රාජමාලිගාවට දන් දුන්නා පස්සේ රජතුමාගේ දානය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක මහා බහදුර කර්තව්‍යයක්. ඒකට මොකද කරන්නේ? දැන් ඒකනේ අර මූර්තිය යන පුහුණු යනදී කාලේ ලංකාවේ හැම තැනම මූර්තිය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරලා මේ ගමේ ඉන්න මිනිස්සුන්ට ඇවිල්ලා ළමයි මේ තරුණ අය ළමාට මොකක් කරන්න ගාමන්ට තමයි යන්නේ. කියලා ළමයි ටික ගාමන්ට ගත්තම බෙහෙටවල ටික ගන්න. ඔතනත් තිබුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? මූර්තිය පුහුණු. ඒ සඳහා රජයේ මුදලක් වෙන් කරලා මූර්තිය වශයෙන් පුහුණුවක් ලබා ගත්තා. ඊට පස්සේ මොකද උනේ? ක්‍රමක්‍රමයෙන් රැකියාව විරහිත බව නිකම් නැති වෙලා ගියා. මිනිස්සු තනියෙන් එක එක දේවල් කරන්න පටන් ගත්තා. ඒ මට්ටමටපත් කරා. ඒක තමයි මේකේ වැඩ පිළිවෙල. එහෙනම් මොකද මේකේ ක්‍රමක්‍රමයෙන් යනවා. බුදුහාමුදුරුවෝ දක්වන ආර්ථික සුරක්ෂිතතාවය තියෙනවා. ආර්ථික සුරක්ෂිතතාවය ඇති කරනවා. මේ මුදල් ගලායේම එන්න ක්‍රමානුකූලව. ඒක තුළ තමයි රටක් සංවර්ධනය වෙන්නේ, ස්වයං පෝෂිත වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. බුදුහාමුදුරුවෝ දක්වන මේ ධනෙ ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු කරන්න ඕන. බලය කියන්නේ ශක්තිය කියන්නේ රජතුමාට බය කෙනෙක් වුණා නම් මොකද? අපි සතර අගතිය කියලා දක්වනවා. බුදුහාමුදුරුවෝ දක්වනවා මේ සතර අගතියටපත් වීම තුළ ඒ ලබාගෙන එන දියුණුව නැති වෙන්න පුළුවන්. ඒ මොකද? ඡන්දය, ද්වේෂය, බය, මෝහය. ඡන්දය කියන්නේ කැමැත්ත නිසා අගතියට යෑම. අර එක සිටුවරේ අජු ගන්න කැමතියි. ඒ රජතුමා ඒ සිටුතුමා කන්න අජු ගන්න තමයි ආස. හැමදාම තුන් වේලටම අජු ගන්න. අන්තිමට තිබුණු සල්ලි ඔක්කොම නැතුනේ කියන්නේ මොනවද කරලා? අජු පහ. ඡන්දය නිසා අගතියට යෑම. ඒ කියන්නේ ඡන්දය කියන්නේ කැමැත්ත නිසා. Taman කැමති උනායි කියලා යම් දෙයක් ඒක දිගටම කරන් ගියොත් එන්නේ මොකද? ඒකත් විනාශය. එහෙම කැමති උණු පාලියට ඔක්කොම කරන්න බෑ. ඒ නිසා ඡන්දය නිසා අගතියට යන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දක්වනවා. ද්වේෂය නිසා අගතියට යන්න පුළුවන්.
රටවැසි උද්‍යෝගනය කරනවා. අරගෙන නැති කියන මේක නැති කියන. පදතින් තාරයෙන් වෛරයෙන් ඔන්න හරිය ගහපල මේක ගහපල කියලා ඔක්කොම ගහලා කණ්ඩායම් මේ පැත්තට මේ පැත්තට ඉතුරුන දැම්ම හරියද? ඒක හරියන්නේ නැහැ. ද්වේෂයෙන් සාගතියට යන්න පුළුවන්. ඒ නිසා ද්වේෂී කියන එක අපේ හිත තුල ඉවත් කර ගන්නට ඕන. ඒකට කියනවා මෝහය. බය. බය කියලා කියන්නේ රජ කෙනෙක් රජ කරන්න බෑනේ බය තිබුණ. ඊයේකුල්ලෙකට පුළුවන් රජ කරන්න. අනිත් කරන්න බෑ. තමයි අනේ කරුණාවන්තන. අනේ දැන් නම් මෛත්‍රිය දින හොඳට. එහෙම තමයි වෙන්න ඕන. ඒ නිසා ඔය මරණ මිනී වර්ණය උත් ඇවිල්ලා මෛත්‍රී කරපල්ලා කියලා එහෙම ඉන්න පුළුවන් නෝ. එහෙම කරලා හරියන්නේ නැහැ. එහෙම මෛත්‍රී කරලා හරියන්නේ නැහැ. මොකද හේතුව? බය කියන එක රජ කෙනෙකුට තියෙන ඕන එකක් නෙමෙයි. රජතුමා නිර්භීත නායකයෙක් වෙනවා. නිර්භීතම දෙන්නවා. නිර්භීතම නැතුණාම පස්සේ ගණන් ගන්න පොත බලන්න නැති මිනිහෙක් වගේ තමයි. අර ගෙදර දැවිලා ඉන්න නෝනටත් බය, අල්ලම ගෙදර මිනිසුන්ට බය, ගමන ඔය බය ඉන්නේ. කරගන්න බෑ. නෝන තමයි ගෙදර මහත්තයා කරන්නේ. තමයි කියවල දෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඒ ගෙදර ශක්තිය නැති වෙලා යනවා. ගුණ මූලිකත්වය නැති වෙලා යනවා. රටේ නායකත්වයත් එහෙමයි. බියෙන් කරන්න බෑ. බය නැති වෙනවා. නිර්භීත කෙනෙක් වෙනවා. නිර්භීත කෙනෙක් වෙන්න නැතුව වැඩ කරන්න බෑ. ඒ නිසා ඒ නිර්භීතකම පිළිබඳව බුද්ධ හමුදුර උගන්වනවා. ඒ වගේම අනිත් එක තමයි මෝහය. මොහේ කියන්නේ මෝඩකම. තීන්දුව ගන්න කියන්නේ. කැකිලි රජුගේ නඩු තීන්දුව කියන්නේ. කැකිලි රජුගේ නඩු කිව්වම පස්සේ ආයෙම ඉස්සර දාලා එන්නේ. ඒතකොට ඉවරයි මේ දවස් දෙක වැඩි කරන්න නැහැ කියලා. ඉස්සර දාන්න කිව්වා. මේ වැඩි කරයි කියලා එන්නේ අරගෙන මරන්නේ. දැන් ඔය වර්ගයේ මොකද්ද එළුම් ගහගෙන ඉන්න හදනවා. ලංකාව. එල්ලුම් ගහගෙනකොට මුළු ලෝකෙම ජනප්‍රිය වෙයි. ඔන්න ලංකාව බොහොම කීර්තිමත් රටක්. දැන් එල්ලුම් ගහගෙන හොඳම වැඩේ තමයි කරලා තියෙන්නේ. නෑ දෙයක් කලක් මේ එල්ලුම් ගහගෙන ආන්නේ මේ බෞද්ධ රටක්. මේ එල්ලුම් ගහ ගේන්න ඕනේ නෑ. මේ දැන් මිනිස්සු ටික හදා ගන්න පුළුවන්. ධර්මයේ පවතිනවා, මාංකල් තියෙනවා, ආම්දුරු වෙනවා, ගිහිපැවි සම්බන්ධතාවය රටක් මේ. මේ එල්ලුම් ගහගෙන මේ රේඩ මිනිහගේ වෙලා අපඩ එක කරන ඕන රටක් නේ. දැන් ඒක මොකද කීර්තියද අපකීර්තිය කියන්නේ ලෝකෙ. අපකීර්තිය අපෝ ලංකාව ඉවරයි. මිනිස්සු ඔක්කොම දැන් මේ නරක පැත්තට හැරිලා තියෙන්නේ. දැන් ලංකාවේ මිනිස්සු අනිත් රටවල් වලටත් වඩා දැන් පහළ මට්ටමේ වැඩ කරන්න පටන් අරගෙන තියෙන්නේ කියලා දැන් මේ අපි මොකද වෙන්නේ අපකීර්තියපත් වෙන හදන ලෝකෙ. එළුම් ගහගෙන. අපකීර්තියපත් වෙන හද. ඒ නිසා ඒක වෙන්නේ අන්තිමට අපිට අන්තිමට බැලුවහම වෙන්නේ නේද? අපිටයි හදාගන්න බෑ. ඇයි ඒකේ වැරද්ද? ඒ නිසා මේක පිළිබඳව හොයන්න ඕන. අපේ ජනාධිපතිතුමා ඉන්න කාලෙ තිබ්බේ නේ දැන් ඉන්නේ. මුතුම වැඩ පටන් අරගෙන ඉන්නේ. මිනිස්. ඒක තමයි වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට බයක් නැහැ. ඒක වෙලා තියෙන්නේ. ඒ කාරණේ දැන් ඉන්න විදිහට වැඩි වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ අපි මේ යන ගමන පිළිබඳව කල්පනා කරලා එන බුදුහාමුදුරුවෝ දැක්කේ මොකද? ආමසුකල්ලිකාන යෝගී යනවා කියලා කියන්නේ විනාශය. ආමසුකල්ලිකාන යෝගී යනවා කියන්නේ විනාශය. මේ අපේ ජනකතුමා මේ ලංකාවේ ලෝකිය පුත ගන්න දෙන්නේ තමයි. අන්තිම දුප්පත් පැලේ ඉඳලා මේ පයින් එන්නේ. හැමතැනම යනවා. ආංගල් වලට ඔය හිටපු ගමන් යනවා. මේ ආගමික වැඩ කටයුතු මම හිතන්නේ ඔය අපේ නම කියලා වගේකට කමන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමේ කාලේ ආගමික පැත්තක් තිබුණේම. එහෙම විහාරස්ථාන වල ආගමික සම්බන්ධව පිළිගන්න කරා. නෑ. කරේම නෑ. ඒ අනික අපිට හිතන අබෞද්ධද මේ නායකයා. අබෞද්ධද කියලා අපි කල්පනා කරා. ඉතින් අන්තිමට මොකද උනේ අධ්‍යක්ෂ මන්ත්‍රී ධර්මයේ ශ්‍රී මහා බෝධි සාකාවක් රෝපණය කරලා ඒකව විතර තේවාවක් කරන්න සිද්ධ කටයුතු කරලා ඒකවට දින සෑම පොයකටම ධර්ම දේශනාවක් සූදානම් කරලා අපිට ආම්තුරු බුදුමාකාරයේ ගෞරවයෙන් හිටි මේ ජනාධිපතිතුමාට ඇත්තට කිසියෙකුට ශක්තිද රජෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගන්න. ඒ කටයුතු සිද්ධ වුණා. ඒ නිසා මම හිතන්නේ බුදුදහම මෙච්චර ප්‍රබෝධමත් කරපු රජ කෙනෙක් ඉන්නවනම් අපේ ජනාධිපතිතුමා මේ මෑතක වපවනොත් අපි දන්න කාලේ. ඒක මේ විලාස සිහිපත් කරන්න ඕන කාරණේ. ඒ නිසා වෙනතොනේ මේ නිවන් දකින්න ගමන යන අපිට ගොඩක් වැඩ දෙනවා. ගොඩක් වැඩ දෙනවා. අපිට අපි ගැන විතරක් හිතන්නේ බුදුහාමර අත්තාහි අත්නෝනාත්ෝ කොයිනාත කරෝසේ. තමන් ගැන තමන්ගේ ජීවිතයේ ඉදිරි දියුණුව හිතන ගමන් මොකද කරන්නේ? අනිත් පැය ගොඩ ගන්නවා. හැබැයි මඩේ කවුරු හරි එරුණොත් සල්ලේක සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා මඩේ එරෙනවා පුජ්‍යලෝ දෙන්නේ. එරුණාට පස්සේ මොකද කරන්නේ? දෙන්නම බදාගෙන ගොඩට එන්න දඟලනවා. එක්කෙනෙක් අනිත් එක්කෙනා ගන්න හදන එක්කෙනෙක් අනිත් එක්කෙනා අනිත් එක්කෙනා ගන්නවා. මොකද වෙන්නේ? දෙන්න දෙරිලා මැරෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දක්වනවා සල්ලේක සූත්‍රයේදී ඉස්සෙල්ලා වෙන්න ඕන මොකක්ද? තමන් එක්කෙනෙක් ගොඩේ ඉන්නවා කොහොමද? අතින් පයින් වාරු දාලා මහන්සි වෙලා දුක් විඳලා එක්කෙනෙක් උඩට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? අනිත් කෙනා ඇද ගන්නවා. ඒකයි සාර්ථක ක්‍රමය. ඒකට ආත්මාර්ථතාවය දෙන්නේ කියන්නේ. Taman උඩට එන්නේ නැතුව අනිත් මිනිස්සයා කොහොමද ඉදර්ශ ගන්න? උඩට ගන්න බෑ. ඒක තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. ඒ නිසා Taman ඉතරට එන්න ඕන තියෙන කාරණාව තුළ හිටියා. ඉතින් අපේ ජනාධිපතිතුමාට ගොඩක්
මඩ ගහන දෙලේ මොකක් එක. තමන්ගේ සහෝදරයෝට සැලකුවා, තමන්ගේ දරුවන්ට සැලකනවා. පුදුම වැඩක් නෙමෙයි. දරුවන්ට සැලකන්න බෑ. සහෝදරයන්ට සැලකන්න බෑ. අම්මට තාත්තට සැලකන්න බෑ. ඒ වෙයි කියලා කියන වගේ කතාවක් නේද කියන්නේ. තමන්ගේ සහෝදරයන්ට, තමන්ගේ ඥාතීන්ට, දරුවන්ට මගේ යව කරන්න මම යන සතිය කියලා කතාවක්. තාත්තා. මම තාත්තට මම පැවිදි වෙලා හිටියා කියලා මේ සමාජය වැඩ කළා කියලා අපේ අම්මා තාත්තා කරන්නේ නැතුව යනකොට ඉන්න පුළුවන්ද? අපි යන්නවා. අපි සහෝදරයෝ බලන්න. අපි ඒ කටයුතු කරන්න ඕනේ. ඒව පිළිබඳව චෝදනා කළා. මම හිතනවා මේ හැම දෙයකම බුදුදහමත් එක්ක බලද්දී තාත්වික නැහැ. මේවා තුළ තියෙන පරිගිරීමේ වෛරී චේතනා පිළිබඳව තමයි අපිට පැහැදිලි වෙන්නේ. ඒ නිසා ඒව පිළිබඳව අපි කෝප වෙන්න හොඳ නැහැ. කවදාවත් අපි කෝප වෙන්නේ නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමා කවදාවත් ඒ වගේ කෝප වෙන්නේ නැහැ. තරහ වෙන්නේ නැහැ කවුරුත්. නමුත් ඒක ලෝකේ ස්වභාවය මේකයි කියන එක පිළිබඳව තේරුම් ගැනීම වැදගත් වෙයි. අපි යනවා මධ්‍යම ප්‍රතිපදාව. මේ කාමසක මහා ඉහළ පරිමාණයෙන් එකතු කරන වැඩ පිළිවෙල අපි අතහරිනවා. ඊගොඩ සමහර අය කාමසක බලාපොරොත්තු වෙන දුක් විඳිනවා. ශරීරයට අධික දුක් වෙනවා. සමහර අය කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, හම්බ කරනවා. සමහර අය වැඩට ගිහින් රෑ 12ට එක. මේ සල්ලි ඕන කරන් තියෙනවා. නමුත් රෑ 1 2 වෙනකොට දුක් විඳිනවා, නිදාගන්නෙත් නැහැ. ඒක මොකද අත්ත කියලා මතානියෝගේ. මේ කාම සුඛාධිකාරියෝගේ නැත්නම් ඉදිරියේදී සැප බලාපොරොත්තු වෙන දුක් විඳිනවා. අන්තිමට අවුරුදු 60ක් විතර වෙනකන් මොකද කරන්නේ? අර වගේ දුක් විඳිනවා. අන්තිමට බැලුවම ජීවිතේ සැපක් විඳින කාලයක් නැහැ. වයසට ගිහින්. ඒ නිසා අධික විදියට දුක් විඳින මිනිස්සු ඉන්නවා සැප බලාපොරොත්තු වෙන. ඒක අත්ත කියලා මතානියෝ. ඔන්න ඔය දෙක තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට ಭಾರತೀಯ සමාජය තුළ තිබුණේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඔය දෙකම පහළ දුන්නා. මොකද මේ දෙකම ප්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරුවෝ නව මාර්ගයක් අපිට අනුමත කළා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව. ඒක තමයි මම අර කියන්නේ සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධියම අවසන් වෙන ගමන. සම්මා දිට්ඨිය කියන්නේ මොකද? නිවැරදිව දැක්කොත් විතරයි නිවැරදිව හිතන්නේ. වැරදි විදිහට දැක්කොත් කොහොමද හිතන්නේ? වැරදි විදිහට හිතන්නේ. එතකොට අනිත් ඔක්කොම වර්ධිනවා. නිවැරදිව දැක්කොත් නිවැරදිව හිතනවා. ඊට පස්සේ නිවැරදිව කතා කරනවා සම්මා වාචා. නිවැරදිව ක්‍රියා කරනවා සම්මා කම්මන්ත. නිවැරදිව ජීවත් වෙනවා සම්මා ආජීව. නිවැරදිව උත්සාහ කරනවා සම්මා වායාම. නිවැරදි සිහියෙන් ඉන්නවා සම්මා සති. නිවැරදිව සිත එකඟ කරගන්නවා සම්මා සමාධි. එහෙනම් මොකද? මුල හරි ගියොත් අනිත් හතත් හරි. මුල වැරදුනොත් අනිත් හතම වැරදි. හැබැයි සම්මා දිට්ඨිය වෙනකොට මිත්‍යා දෘෂ්ටි ඇති කරගත්තොත් මොකද්ද වෙන්නේ? මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. ඔක්කොම වරදින. ගමනම වරදින. ඒ නිසා මුල නිවැරදි කරගන්න. එහෙනම් අපි නව අලුත් නිවැරදි දැක්ම කියනවා. ඒකට අපි කියනවා නව දැක්ම නෙවෙයි, නිවැරදි දැක්ම. සම්මා දිට්ඨිය. ඒ නිසා මේ පිටුතුන් කල්පනා කරගන්න අපි යන ගමන නිවැරදි වෙනවා. අපි කතා කරන වචන අනිත් ඔක්කොම එතන නිවැරදි වෙනවා. එච්චරයි. ඒ නිසා ඒ ගමනට ඔබ එකතු වෙන්නේ කියන කාරණාව සිහිපත් කරගන්නට ඕනේ. එතකොට ඔබට නිවන් දකින්න පුළුවන්. එතකොට ඔය කියන ඇවිලෙන ගිනි නිකම්ම නිවිලයි. නිකම්ම නිවිලයි. අලුතෙන් ගිනි නිවන්න උත්සාහ කරන්න එපා. ගිහිලා සාස්ත්‍ර කියන තැන් හමුවේ දේවාල පස්සේ දුවන්න, ඊගාවට ආරුණ්ඩ වෙන තැන් හොයන්න. ඒව යන්න ඕනේ නැහැ. නිකම්ම නිවිලයි. ඇවිල්ලා තැන් ඔක්කොම නිවිලයි. ඒක තමයි වෙන්න ඕනේ. ඒ නිසා අපි මේව පිළිබඳව කල්පනා කරලා ජීවිතය ගොඩනගා ගන්න ඕන කියන කාරණාව හැමදෙනාම සිහිපත් කරගන්න. මම හිතනවා අද ධර්ම දේශනාව සඳහා අවශ්‍ය කාල වේලාව මෙතනින් අවසන් වීගෙන යනවා. ඒ නිසා අද දවසේදී මේ ස්ථානයට පැමිණිලා ධර්ම දේශනාවක් කරන්නට ලැබීම ඊටාම භාග්‍යයක් කොට මා සැලකනවා. ඉතින් අපේ රටට මහත් සේවාවක් කරමු. ඒ වගේම කරන සහ ඉදිරියට කරන්න තවත් අදහසින් ඉන්න අපේ ශ්‍රීමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි මේ වෙලාවේදී තෙරුවන්ගේ ආශිර්වාදේ ඒ වගේම ප්‍රාර්ථනා කරන දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරනවා. එතුමාට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන මැතිණියට එසේම වේවා. ඒ වගේම පුතණුවන් විදියට අපිත් එක්ක යාළුවෝ වගේ ඉන්නේ. අතරම දැයන කාලේ තිස්සේ අපි ඉන්නේ නැගි පුතණුවන් අපේ නාමල් රාජපක්ෂ මැතිතුමා. ඉතින් ඒ වගේ ඒ හැම දිනාටම මේ පවුලේ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. තුන්රුවන්ගේ ආශිර්වාද දෙවියන්ගේ රැකවරණය සැලසේවා. එතුමත් එක්ක ඉන්න ඔබ හැම දිනාටම එදා මෙදා තුල ඔය විදිහටම තව ජීවිතයේ ඉදිරියට මේ රට වෙනුවෙන් මහත් සේවාවක් කරන මේ අපේ නායකයොත් එක්ක එකතු වෙලා ඉදිරියට ගමන ගෙනින මේ රට ඉදිරියේ යහපත් රටක් බවට පත් කරන්නට ඔබ හැමදෙනාම ශක්තිය ධෛර්යය සැලසේවා. නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ යහපත සැලසේවා. ඔබ හැමදෙනාගේම සිතුම් පැතුම් හිතනාකාරයෙන් පතනාකාරයෙන් ඉෂ්ට වේවා. දෙවියන්ගේ ආශිර්වාදයේ තුනුරුවන්ගේ ආශිර්වාදයේ කාන්තින් සැලසේවා.
විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ නමින් පරලෝසපත් වුණු මව් දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සිරන්ති මැතිණිය නමින් පරලෝසපත් වුණු මව් දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා.